ග්‍රීන් ස්පේස් හරිත පරිසරයක් උදෙසා රේඩියෝ අවකාශය. අයිබෝවන් සුබෝදෑසනක් සුබ දවසක්. හරිත පරිසරයක් උදෙසා රේඩියෝ අවකාශයත් එක්ක ඔබ එකතු වෙලා ඉන්නේ මේ ග්‍රීන් ස්පේස්. අදත් අපි සූදානම් පරිසරයේ සුවිශේෂී අංගයක් වෙන කුරුල්ලන් ගැන කතා කරන්න. මම හිතන්නේ අපි දැන් මේ වෙද්දී සතියන්ත 5ක් මේ සම්බන්ධයෙන් කතා කරනවා. අද තමයි අවසාන දවස මේ කුරුල්ලන් සම්බන්ධයෙන් සාකච්ඡා කරන. අද දවසේත් අපේ ආරාධනය පිළිඅරගෙන දීපල් වරකාගොඩ මහත්මයා පැමිණ සිටිනවා. ඔහු කුරුළු විශේෂඥයෙක්, ඒ වගේම ලංකාවේ කුරුල්ලන් අධ්‍යයනය සඳහා මාර්ගෝපදේශ 2ක් රචනා කළ කතුවරයෙක් විදිහට ඔහු හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔහු කුරුළු හඬ පිළිබඳව විවිධ පර්යේෂණ කරමින් නව කුරුළු විශේෂ හඳුන්වා දෙමින් පරිසරය වෙනුවෙන් ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් කැප කරලා තියෙන පුද්ගලයෙක්. ඉතින් ඔහුත් සමගින් ඔහුගේ ඊ타ත්ම වටිනා දැනුම අපිත් එක්ක බෙදා ගන්න තමයි අපි ඔහුට ආරාධනා කරන්නේ. අද දවසේ ඊටාම ගෞරවයෙන් ආදරෙන් පිළිගන්නවා දීපල් මහත්මයා ඔබතුමාව City FM මැදිරියට අයිබෝන් කියලා. අයිබෝන්. If you take care of birds, you take care of most of the environmental problems in the world. මෙන්න මෙහෙම කියනවා දීපල් මහත්මයා මේ තෝමස් ලව්ජෝයි කියන ඇමරිකානු ජාතික ජෛව විද්‍යාඥයා. ඔහු එහෙම කියන්නේ කුරුල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් අපි හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා කියන එක. මොකද මේ මං හිතන්නේ දැන් කුරුල්ලන් තමයි නේද මේ දීපල් මහත්මයා මේ කියන්නේ පරිසරයේ ඊටාම පහසුවෙන් අනතුරු වලින් ගැලවෙන්න හැකියාවක් තියෙනවා. උන්ට ඉගිලිලා යන්න පුළුවන්, ක්ෂණිකයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් ක්ෂණයකින්. හැබැයි එහෙම තියෙනකොට ඔවුන්ට තර්ජනයක් තියෙනවා නම් ඇත්තටම අපි ගැන කවර කතාවද නේ? කකුල් දෙකෙන් බඩ ගහගෙන දන ගහගෙන ඇවිදින අපි ගැන මොන කතාවද? ඉතින් එහෙම තියෙද්දි අද දවසේ මේ අවසාන දවසනේ අද. එතකොට අද දවසේ මම කැමතියි මේ පක්ෂීන්ට නැත්නම් කුරුල්ලන්ට තියෙන තර්ජනයන් ගැන කතා කරන්න. මොකද මේ කුරුල්ලන් අතර ඉන්නවා ඊටාම තර්ජනයට ලක් වෙච්ච මේ විශේෂ කිහිපයක්ම ගණනාවක්ම ඇත්තටම. ඉතින් මේ ගැන කතා කරන්න තමයි අද දවසේ මම බලාපොරොත්තු වෙන්නේ. මේ තර්ජනයන් ගැන කතා කරනකොට මේ තර්ජනයන් නිසා කොයිම හරි වෙලාවක දීපල් මහත්මයා මේ කුරුල්ලන් කියන සත්ව කොට්ටාශයම මේ ලෝකෙන් ඉවත් වෙලා ගියොත් මොකක් හෝ හේතුවක් නිසා ඒ ලෝකේ මොන වගේ වෙයි කියලාද ඔබ හිතන්නේ? ඔව්, අපිට මුලින්ම දැනෙන එකක් තමයි එවැනි දෙයක් සිදු වුණොත් අපේ පරිසරයේ තිබෙන ස්වභාවික ගීතය නැති වෙලා යනවා. මොකද අපි මං හිතන්නේ ඔයිට කලිනුත් කතා කළා මුල් වැඩසටහනවලදී මේ කුරුළු ගීත කියන්නේ ස්වභාවයෙන් අපිට ලබා දෙන ස්වභාව ධර්මයේ ගීතය. නමුත් ඒ අපිට ලැබෙන වින්දනය නමුත් ඊට වඩා අපේ පැවැත්ම විශාල තාජනයකට මුහුණ පානවා. කුරුල්ලන් නැති වෙලා යනවා කියලා කියන්නේ අපේ පරිසර පද්ධතිය ඇති වෙන මහා විශාල වෙනසක්. මොකද ආහාර, අපිට හුස්ම ගන්න වාතය, වාසස්ථාන සියල්ලම ලොකු තර්ජනයකට මුහුණ පානවා කුරුල්ලන් නැතිලා යනවා කියලා කියන දෙයින් ලැබෙන සංඥාව ඒකයි. ඒ නිසා මේක අති භයානක දෙයක්. එවැනි අවස්ථාවක් උදා වුණොත් අපිට කුරුළු ගීතයේ මිහිර මතක් වෙන එකක් නැහැ. ඇත්තටම කුරුල්ලන් දැන් ඔබ කිව්වා යෝෂාන් මේ ඉගිලීමේ හැකියාව තියෙනවා අනතුරු වලින් බේරලා ඉගිල්ලා යන්න පුළුවන් කියලා. ඒක ඇත්ත. පරිණාමයෙන් ලැබුණු පියාඹීමේ හැකියාව අතිවිශිෂ්ට හැකියාවක් මේ සත්ව කොට්ටාශයට. හැබැයි ඒ සතුන් පියාඹලා ගියත් පොළව හෝ ඊට සම්බන්ධ වූ ස්ථානයක තමයි ජීවත් වෙන්නේ. ශාක වෙන්න පුළුවන්, ගල් කුළු වෙන්න පුළුවන්. එවැනි තැනක තමයි ජීවත් වෙන්න ඕනේ. එතකොට ආහාර සපයා ගන්න ඕනෙත් ඒ වගේමයි. එතකොට සමහර අය ජලය ආශ්‍රිතව ආහාර සපයා ගන්නවා. එතකොට මේ වඳ වෙලා යනවා කියලා කියන්නේ මූලික දේ මේ ආහාර නැති වෙලා යන්නේ. එතකොට ඒ ආහාර ප්‍රබෝලෙන් නිෂ්පාදනය වෙන ආහාරම තමයි අපිට ආහාර දෙන්න ලැබෙන්නේ. ඒ කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම මිනිස් ප්‍රජාව දැඩි තර්ජනයට බලපාන අවස්ථාව. ඒ කියන්නේ කුරුල්ලන් පළතුරු දක් නෙමෙයි කෘමීන් ආහාර ගන්න එක සියලු සතුන් නැති වෙන්නට ඕනේ. මෙහෙම අවස්ථාවක් ඇති වුණා මීට අවුරුදු මිලියන 66කට ඉස්සෙල්ලා. ඒ අවස්ථාවේදී තමයි මහ පොළොවේ ජීවත් වුණු අතිවිශාල සත්ව කොට්ටාසයක් සියලුම ඩයිනෝසර්යන් ඇතුළුව බොහෝ සත්ව කොට්ටාස විනාශයටපත් වුණේ. ඒ තමයි විශාල උල්කාපාතයක් ඇමරිකානු මහද්වීපයට කඩා වැදීම. එයින් තුණු කම්පැනියෙන් පරිසරය සම්පූර්ණ විනාශ වෙලා ගියා. ඒ වගේම අපි ජීවත් වන කලාපේ ඉන්දියාවේ ඒ සමගාමීවම විශාල ලාවා මහ පොළොවෙන් විශාල ලා ප්‍රමාණයක් මතු වුණා. ඒ අලු අහස වැසී ගියා කියලා කියනවා සම්පූර්ණයෙන්ම. එතකොට තිබුණු දේවල් විනාශ වෙලා ගියා ලාව වලින්. ඒතර මුළු පෘථිවිය තුලම සිබුණු
සත්ව කොට්ටාස විනාශලගේ ඉතාම සුළු ප්‍රමාණයක් තමයි ජීවත් වුනේ. ඒන් බේරලා පරිණාම සත්ව කොට්ටාසයක් ගැන තමයි අපි කතා කළේ. අර කුරුල්ලන්, තාරාවුන්, කුකුලන්, පැස්බරුන් වගේ ඒ මිදිලා ආපු ජීවින්ගෙන් පරිණාම වෙලා. එතකොට නැත්තම් එවැනි අවකාශයක් අවස්ථාවක් උදා වුණොත් ශනයකින් සියල්ල නැති වෙනවා. ඒ නිසා මේ කුරුල්ලන් බොහොම නිදර්ශකයක්, ඉතාම හොඳ නිදර්ශකයක් පරිසරයේදී ඇතිවෙන වෙනස්කම් තීරණය කරගන්න, නිරීක්ෂණය කරන්නට. ප්‍රධාන දේ පරිසරය, වාසස්ථාන. එතකොට අපි දන්නවා වනාන්තරගත අපේ ලංකාව සැලකුවාම වනාන්තර ගොඩක් කුරුල්ලන්ව බහුතරයක් කුරුළු වර්ග ස්වභාවික පරිසර පද්ධති වලින් තෙත්බීම් හෝ වනාන්තර. අපේ ඉන්න කුරුළු ප්‍රජාවෙන් 280කට වැඩි ප්‍රමාණයක් වනාන්තර කුරුල්ලන්. එතකොට ඊටු ටික තමයි ජලාශය සහ අනිත් විවෘත භූමිවල ඉන්නේ. අපි දන්නවා මේ වෙනකොට දැන් 2010 කරපු ගණනය කිරීම අනුව ලංකාවේ ස්වභාවික වනාන්තර පවතින්නේ ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් පමණයි. නමුත් මීට දශක 8කට 7-8තර වගේ කාලයකට උඩදී පැවසෙනවා ලංකා භූමි ප්‍රමාණයෙන් 50%ක් විතර ස්වභාවික වනාන්තර පැවතුණා කියලා. ඒතර දැන්ටමත් දන්නවා 2010 වෙනකොට ඒකෙන් 20%ක්ම නැති වෙලා ගිහිල්ලා. ඒතර අපි දන්නේ දැන් තව දශක එකමාරක් විතර මේ වෙනකොට ගත වෙලා තව කොච්චර ප්‍රමාණයක් ප්‍රතිශතයක් අඩු වෙලාද කියන. අපි දන්නවා විවිධ හේතුන් මත අපේ වනාන්තර එලිපෙහෙලි කරනවා. ඒතකොට මේන් කුරුල්ලන්ට වගේම ජීවත් වෙන සියලුම සත්ව ප්‍රජාවට තර්ජනයක් එල්ල වෙනවා. මොකද කුරුල්ලන් ආහාරයට ගන්න කෘමීන්ගේ ඉඳලා ඊළඟට වනාන්තරයේ ගස්කොළ නිෂ්පාදනය වෙන දේවල් ඉඳලා හැම දෙයක්ම නැති වෙනවා. එතකොට ඒක කුරුල්ලන්ට ඍජුව බලපානවා. ඒ නිසා ඒක ප්‍රධාන කරුණ. වාසස්ථාන තමයි වනාන්තරයේ ඒගොල්ලන්ගේ වාසනාවර වගුරු බිම් නැත්නම් තෙත් බිම් ගොඩ වෙනවා. ඒ අය දැන් විශේෂයෙන්ම අපි ගත්තොත් එම ලංකාවේ තෙත් බිම් වලටම විශේෂ වූ කුරුළු වර්ග සහ වනාන්තරයටම සීමා වූ කුරුළු වර්ග වලට තමයි මුල්ම බලපෑම එන්නේ මේ පරිසර පද්ධති විනාශ වීමෙන්. සමහර කුරුළු වර්ග යම්කිසි ප්‍රමාණයකට අනුගත වෙනවා, අනුවර්තනය වෙනවා ටිකක් ඊට විවෘත ප්‍රදේශවල ජීවත් වෙන්න. අපි දැන්ටත් දකිනවා සමහර කුරුළු වර්ග වනාන්තරය තුල සහ එයින් ඔබ්බෙටත් ඉන්නවා. ඒතරමත් වනාන්තරම සීමා වූ කුරුළු වර්ග වලට මේක බලපානවා, තෙත් බිම් වලටත් ඒ විදිහයි. ඉතින් අපි ප්‍රධාන දේ මේ ස්වභාවික පරිසර පද්ධති රැක ගැනීමට උත්සුක වීම. ඒකෙන් කුරුල්ලන්ගේ පැවැත්ම තහවුරු වගේ අපේ පැවැත්මත් තහවුරු වෙනවා. අනිත් එක ඊට අමතරව කෘමිනාශක භාවිතා කිරීම. අතරම අපේ ගොවියෝ දැනගෙන හිටියා කොහොමද මේ කුරුල්ලන්ව මේ උපයෝගී කරගන්න කියලා මේ කෘමිනාශනය සඳහා. මම මුලින්ම වැඩසටහනදී කතා කළා මේ ලංකාවේ ඉන්න කුරුළු වර්ග වලින් කෘමි භක්ෂක කුරුල්ලෝ ඉන්නවා. ඒතට ඒ අයට ඒ අවශ්‍ය වාසස්ථාන වගේ සපයාල් දෙලා ඒගොල්ලන්ගේ ගොවිතැන් වල එයාගෙන් උපයෝග කරගත්ත කෘමීන් ගහණය පාලනය කරන්න. මොකද දැන් කෘමිනාශක කිසිම නිසා ඒක විතර ප්‍රමාණයකට කුරුල්ලන්ගේ ප්‍රජනන කටයුතු සඳහාත් බලපානවා. සමහර කුරුළු වර්ග වල බිත්තර වල කට්ටේ තුනීභාවය ඇති වෙනවා. එවැනි දේවල් පරීක්ෂණ වලින් පෙනී ගිහිල්ලා තියෙනවා. ඉතින් එතකොට ඒ පැටවුන් බිහි වෙන්නේ නැහැ. ඊළඟ වර්ගය ඊළඟට ඇති කරගන්න අමාරුයි. ඒ වගේම ජානමය වෙනස් වීමත් සිද්ධ වෙන්නට පුළුවන් මෙවැනි රසායන වර්ග ශරීරගත වීම නිසා. ඒ වගේ තමයි අනිත් එක ලංකාවේ ගත්තොත් සුළු වශයෙන් තමයි කුරුල්ලන් දඩිමේ දෙන්නේ. කෙසේ වෙතත් අද වෙනකොට ලංකාවේ තර්ජනයට ලක්වුණු කුරුළු වර්ග 81ක් ඉන්න බව ලංකාවේ ජාතික රතුදත්ත ලයිස්තුව 2021 තමයි අවසාන ලයිස්තුව පළ වෙන්නේ. ඒ ලයිස්තුවේ දැක්වෙනවා කුරුළු වර්ග 81ක් ලංකාවේ ජීවත් වෙන තර්ජනයට ලක් වෙලා තියෙනවා. ඒ 81 අතරින් වර්ග 22ක් ලංකාවට ආවෙන්නක වූ වර්ග. ඉතින් මේක සැලකිය යුතු කාරණාවක්. විශේෂයෙන්ම අපිට ආවෙනික වර්ග 35ක් ඉන්නවා. ඒ 35න් 22ක්ම තර්ජනයට ලක් වෙලා. ඒතර අපි දන්නවා ආවෙනික වර්ගවල බහුතරයක්ම ඉන්නේ වනාන්තර ආශ්‍රිතව. ඉතින් මේ යම් ප්‍රමාණ සුළුවෙන් හෝ ක්‍රමයෙන් මේ විනාශ වෙන වනාන්තර විනාශය නවතාගත්තේ නැත්නම් ඊළඟට තෙත්බිම් පද්ධති විනාශව නවතාගත්තේ නැත්නම් අනාගතයේදී අපේ රටේ කුරුළු ගහණය ඉක්මනින්ම අඩු වෙලා යාවි. තව කාරණාවක් නා විශේෂයෙන් මේක බලපාන්නේ ලංකාවට සංක්‍රමණය වෙන කුරුල්ලන්ට අපේ
ලංකාවට කුරුල්ලන් ඇතුළු වන සංක්‍රමණ කුරුල්ලන් ඇතුළු වන උතුරු ප්‍රදේශයේ ඉඳලා ඇතුළු වන මාර්ග ප්‍රධාන පිවිසුම් දෙකක් තියෙනවා. එකක් තමයි යාපනය හරහා, කියන්නේ ඉන්දියාවෙන් යාපනයට ඇතුළු වීම, ඊළඟට ඉන්දියාවෙන් මන්නාරමට ඇතුළු වීම ආදම්ගේ පාලම හරහා. ඉතින් අපි මේ වෙනකොට දන්නවා සුළං බල ජනන යන්ත්‍ර පිහිටවලා තියෙන්නේ මන්නාරමේ. හරියටම මේ ඇතුළු වෙන මාර්ගයට ඒ මාර්ගයේ තියෙන්නේ. මේකට මේ අපි විශාල සටනක් අරගෙන ගියා ලංකා කුරුළු සංගමයෙන්. මේක වෙනත් තැනකට මාර්ගෙන් තවත් සුළං වැඩි ස්ථාන තියෙනවා ඒ මුතුරු කරේ. ඒ තැනකට මේක ස්ථාපිත කරවන්න. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. නමුත් අපේ ඒ ගෙන ගිය සටන නිසා මට මතක හැටියට ජනන යන්ත්‍ර 18ක් විතර අඩු කරගන්න පුළුවන් වුණා ඒ දාන්න තියපු ප්‍රමාණයෙන්. නමුත් අපි දැනටත් දන්නේ නැහැ කොච්චර ප්‍රමාණයක් මේක වදිනවද කියලා. මොකද මෙවැනි වේගයෙන් කැරකෙන විශාල සුළං ජනන යන්ත්‍රයක සාමාන්‍ය කුරුල්ලෙක් ගැටුනොත් කෑලිවත් ඉතුරු වෙන්නේ නැති වෙයි. තරමට වේගයෙන් මේවා ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා කොච්චර හානියක් දැනටත් වෙනවද කියන එක ගැන අපිට තොරතුරු නැහැ. නමුත් ඒක හැමතැනම ඒක ලෝකයේ පුරාම දන්න දෙයක්. සංක්‍රමණ මාර්ගවල මේ සුළං ජනන යන්ත්‍ර සවි කරන්නේ නැහැ කුරුල්ලන්ට වෙන හානිය නිසා. ඒක ලෝකයේ පිළිගත් දෙයක්. හොඳයි, අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ කුරුල්ලන් අද දවස වන විට මුහුණ දෙන අභියෝගයන්, තර්ජනයන් මොනවද කියන කාරණේ. මම දැන් මේ පිළිබඳව අපිට තව තියෙනවා කතා කරන්න දේවල්. නමුත් සෝදානම් කෙටි විරාමයකට යන්න. විරාමයෙන් අනතුරු අපි නැවතත් හමු වෙනවා මේ ග්‍රීන් ස්පේස්. ග්‍රීන් ස්පේස් හරිත පරිසරයක් උදෙසා රේඩියෝ අවකාශය. හරිත පරිසරයක් උදෙසා රේඩියෝ අවකාශය ග්‍රීන් ස්පේස් FM 89.6 89.8 ඔස්සේ ඔබ අහගෙන ඉන්නේ City FM. විරාමයට කලින් අපි කතා කළේ මේ කුරුල්ලන්ට වර්තමානයේ තිබෙන තර්ජනයන්, අභියෝග මොනවද කියන කාරණේ. මේ පරිසර සංවේදීතාවය ලෝක ජනයා තුළ ඇති කරන්න වැදගත් වුණ එක්තරා කෘතියක් තියෙනවා. මම හිතන්නේ දීපල් මහත්මයා මේ ගැන දන්නවා. රේචල් කාසන් රචනා කළ සයිලන්ට් ස්ප්‍රින්ග්. මේ පොත ගැන අපි ඇත්තටම කතා කළා මේ පසුගිය වැඩසටහනකදී මේ ආචාර්ය සඳුන් පෙරේරා සම්බන්ධ වුණ අවස්ථාවේ. ඒ අවස්ථාවේ ඔහු ඒ කතාව පැහැදිලි කළා. ඉතින් අද දවසේ මේ අපි විරාමයට කලින් කතා කරනකොට දීපල් වර්කාගොඩ මහත්මයා තිනුත් කියුණාර කෘමිනාශක නිසා කුරුල්ලන්ගේ මේ බිත්තරවල කටුවේ ශක්තිමත්භාවය හීන කරන ස්වභාවය ගැන. ඉතින් ඒ ඔස්සේ ලෝකයෙන් කුරුල්ලන් නැති වී යයි කියන කාරණේ, නැති වුණොත් මොකද වෙන්නේ කියන කාරණේ මේ පොතේදී කතා කරනවා. ඉතින් ඒ ඔස්සේ ලෝකයේ බොහෝ දෙනෙක් මේ පරිසර කාරණාවට සංවේදී වුණා. ඊට පස්සේ බොහෝ තීන්දුව తీරන ලෝකේ ගැනුණා. ඉතින් එක් පොතකට ලෝකයක් තුල කරන්න පුළුවන් වෙනස්කම. ඉතින් ඒ වගේ තමයි අපේ දීපල් මහත්මත් මේ සුවිශේෂී සත්ව කොට්ටාශය තෝරගෙන ඔවුන් පිළිබඳ අධ්‍යයනය කරමින් නව විශේෂ හඳුන්වා දෙමින් මේ කරගෙන යන කාර්යය අපි ඉතාමත්ම ඉහළින් අගය කරනවා. අපි මේ තර්ජනයන් ගැන කතා කරනකොට දීපල් මහත්මයා කුරුල්ලෝ කියන්නේ ඇත්තටම මේ පරිසර පද්ධතීන්ට අනුව අනුවර්තනය වීමේ හැකියාවක් තියෙන සත්ව කොට්ටාශයක්. නැතිනම් අපි පරිණාමය ගැන කතා කරනකොටත් ඒ ගැන කිව්වා මේ පරිසරයේ ඉඩකඩ අඩු වෙනකොට ඔවුන් පියාඹන්න පෙළඹෙනවා. පියාඹන්න හැකියාව ලබා ගන්නවා. ඉතින් ඒ වගේ මේ එන තර්ජන වලට ඔවුන්ට අනුවර්තනය වීමේ හැකියාවක් නැද්ද? ඔවුන්ට මේ අනුවර්තනය වීමේ හැකියාව තියෙනව නේද වෙනස් වෙන පරිසර පද්ධතීන් එක්ක? ඔව්, සමහර කුරුළු වර්ග අලුත් පරිසර තත්වලට මුහුණ දීලා ඒවට අනුගත වෙනවා. සමහර කුරුළු වර්ගවලට ඒක කරන්න බෑ. දැන් දැන්ටත් අපි දන්නවා අපේ වනාන්තර පද්ධති වලින් කුරුල්ලන් ගත්තොත් එහෙම සමහර කුරුළු වර්ග ඉන්නවා වනාන්තයේ තුලම විතරයි. දැන් අපේ ඉන්න ආවෙනික අලු දෙමලිච්චාර ගත්තොත් එහෙම ඊළඟට අපිට සහ දකුණු ඉන්දියාවට ආවෙනික වුණු මහගිනි කුරුල්ලා. දැන් අලු දෙමලිච්ච අපි ඇෂිටඩ් ලාෆින් ත්‍රෂ් කියලා හඳුන්වන ආවෙනික මහගිනි කුරුල්ලා මලබා ට්‍රෝගන් කියන නමින්. දැන් අපි දන්නා මේ දෙන්න සම්පූර්ණයෙන් වනාන්තරය තුල ඉන්නේ. වනාන්තරයෙන් පිටතදී දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඒකට ඒ වනාන්තරයේ තියෙන සුවිශේෂ පද්ධති ඒ අයට අවශ්‍යයි. නමුත් කැහිබෙල්ල ගැන කතා කළොත් කැහිබෙල්ලා යම්කිසි වනාන්තර ආශ්‍රිතව පවතින වෙනත් හොඳින් ගස්වැල් තියෙන ආසන්න පරිසර වලට පැමිණෙන්න පුළුවන්. ඊටත් වඩා ගත්තොත් දැන් මූකලන් කොට්ටූරුවා, යෙලෝ ෆ්‍රන්ටඩ් බාබට් වගේ මිනිස් වාසස්ථානවල වගේම මහ වනාන්තරි වැසිවනත්වත් හමු වෙනවා. අපේ වැසිවනාන්තර පරිසර පද්ධතිය මූලික උපයෝග කරගෙන පරිණාම වුණු අපේ
ආවෙනික කුරුළු වර්ග වලින් ගණනාවක්ම ඉන් පිටතට ගිහිල්ලා වීලි කලාපේ බව ඉන්නකුව. වලි කුකුලා ඊළඟට බ්‍රවුන් බැබ්ලර් දුඹුරු හිස දුඹුරු දෙමලිච්චා ඒ වගේ අය. එතකොට වැසි වනාන්තරයක් අපි උදාහරණ ගත්තොත් නැති වෙලා ගියොත් එයින් කොච්චර කොටසක් අලුත් ඊට පරිබාහිර පද්ධතියකට අනුවර්තනය වෙයිද කොච්චර විශේෂ කොටසක් නොවේද කියන එක ගැන තාම නියමිත වැටහීමක් නැහැ. අපි දැන් වනාන්තර සම්පූර්ණ වනාන්තර ගතව ඉන්න කුරුළු වර්ග යම්කිසි ප්‍රමාණයට වෙන්නත් පුළුවන් නැත්නම් ඒගොල්ලෝ සම්පූර්ණ නැති වෙලා යන්නත් පුළුවන්. පරිසරය ඇති වෙන අනුව ඒකට අලුත් විශේෂ ඔය ආකාරයට අලුත් පරිසර පද්ධතියට අනුකූල අලුත් විශේෂ බිහි වෙන්නේ. ඉතින් ඒ නිසා සමහර විට ඒ නැති වෙන අයගෙන් නැවතත් ඒ වර්ග හෝ එයින් පසුව ඇතිවන ජීවීන් නැහැ ආයි මහ පොළොවට. ඒ වගේම තමයි තෙත්බිම් පරිසරයක් ගත්තා. දැන් තෙත්බිම් පරිසරේ නම් ආයි ගොඩබිමට වෙලා ඉන්න පුළුවන් අය ඉඳී කියලා හිතන්න අමාරුයි. අපි දන්නවා දැන්ටත් තෙත්බිම් ආශ්‍රිත වෙන්න කුරුළු වර්ග ජලය අවශ්‍යමයි. ඒ අය ආයි වෙනත් පරිසර පද්ධතිවල හම්බ වෙන්නෙම නැහැ. ඉතින් ඒ නිසා මේක ගොඩක් අපි පරිස්සමෙන් වගකීමෙන් බැලිය යුතු කාරණා අපේ ක්‍රියාකාරකම් වලදී. හැබැයි අපි අනිත් පැත්තට ගියොත් කුරුල්ලන්ගේ දැන් වනාන්තරවල ඉන්න කුරුල්ලෙක ඕන පරිසර පද්ධතියක ඉන්න කුරුළු වර්ග අපි මුලින්මත් කිව්වා හඬ ප්‍රබල සංවේදන මාර්ග. දැන් ඉන්න පරිසර පද්ධතිය තුළ එයාගේ අනන්‍යතාවය පතුරවන්නට මේ අපිට ඇහෙන ශ්‍රවණ පරාසය කුරුල්ලන්ගේ ඊට ගොඩක් සමානයි. ඒ අය විවිධ ආකාරයට එයාගේ හඬ පතුරවන්න මේ ශ්‍රවණ පරාසයේ කුඩා කුඩා පරාස පද්ධති පාවිච්චි කරලා තියෙනවා. දැන් එතකොට මේක හඬනේ ශබ්දයනේ. ඒ ස්ථානයට බාහිර ශබ්දයකින් බලපෑමක් දැඩි බලපෑමක් නොවන තාක්කල් ඒ අයට පුළුවන් තමන්ගේ සංවේදන කාර්ය තමන්ට අදාළ වූ ශ්‍රවණ පරාස කුඩා ශ්‍රවණ පරාසය තුළ පවත්වාගෙන යන්න තමන්ගේ කියන්නේ තොරතුරු සංවේදනය කරන්න තම වර්ගයාට වෙනත් වර්ගයින්ට. නමුත් යම්කිසි පරිසර පද්ධතියකට බාහිරව එන ශබ්දයේ දැඩි බලපෑමක් එක දිගට පවතිනවා නම් එයාට හඬ පවා යම්කිසි ප්‍රමාණයකින් වෙනස් කරගන්නට සිද්ධ වෙනවා. දැන් මේක ලංකාව තුළ අපි තාම දැකලා නැහැ. ඒ විදියට හඬේ පරාසය ශ්‍රවණ පරාසය වෙනස් කරලා තියෙන එකක්. නමුත් බ්‍රිතාන්‍ය රටවල නගර බදව ගස්වැල් තියෙනවා. ඒ වගේම කුරුල්ලෝ සෑහෙන ප්‍රමාණයක් ජීවත් වෙන වර්ග ප්‍රමාණයක්. හැබැයි දවසේ පැය 24 පුරාම වගේ වාහනවල ශබ්දය එක දිගට පවතිනවා. විශාල ශබ්දයක්. එහි නිරීක්ෂණලා තිනවා එහි ඉන්න සමහර ගෙවතු කුරුළු වර්ගවල හඬ පරාසය පොඩ්ඩකින් වෙනස් කරලා තියෙනවා. ගායනා කරන ගීත එකම තමයි. හැබැයි ඒ සංඛ්‍යාතය ඉහළට අරගෙන තියෙනවා. පොඩ්ඩක්. අනිත් ඒතර වනාන්තරයේ ඉන්න එම කුරුල්ලන්ම අර තාමත් ඉන්නේ අර පැරණි සංඛ්‍යාත පරාසයම පමණයි. මේක අපිට දක්වන්න පුළුවන් එක අවස්ථාවක් ලංකාවේ තියෙනවා. හැබැයි ඒක මේ දැන් ඇති වෙන අවස්ථාවක් නෙමෙයි. ඊටාත්ම ඈත අතීතයේදලා ඒ කුරුල්ලා පරිණාමය වීමේදී හඬ පරාසය පවත්වා ගැනීමට එයා ජීවත් වෙන පරිසර පද්ධතිය අනුව වෙනස් කරගත්ත දෙයක්. ඒ තමයි ලංකාවේ ආවේනික අරංගය. ශ්‍රී ලංකා විස්ලිං ත්‍රෂ් කියලා අපි හඳුන්වනවා. මේ අරංගයාගේ වාසස්ථානයේ ඉහළ කඳුකරේ බොහොම සැරට ගලා යන ජල ආශ්‍රිතව ප්‍රධාන වශයෙන්. ඒතකොට කුඩා දිය ඇලි, ඊට වඩා ටික ලොකු දිය ඇලි, ළඟට ඊටාම සැඩ පහරින් ගලා යන එළදොළවල් කඳුකරේ පවතී. මේ නිරන්තරයෙන්ම මේක තදබීල කාලයක අඩු නැත්තම් නිරන්තරයෙන්ම ഘോഷාකාරී බවක් තමයි පවතින්නේ. ඒතර අවුරුද්ද වැඩි කාලයක් ഘോഷාකාරී ස්ථාන. මේ අයට සංවේදනය කිරීම සඳහා මේ ഘോഷාකාරී මොකද මේ වතුරක ඇතිවෙන ഘോഷාකාරී තත්වය අපේ ශ්‍රවණ පරාසයේ විශාල ප්‍රමාණයක් ආවරණය වෙනවා. ඒක අපි දන්නවා දියැලක් ගාවට අපිට කතා කරන එකත් අමාරුයි කතා කරන්න අපිට අත්දැකීම් තියෙනවානේ. එතකොට මෙවැනි ഘോഷාකාර ශබ්දයකින් ඒ කුරුල්ල අරංගයාගේ හඬ තියුණු කරගෙන තිනවා ඒ දැඩි ഘോഷාකාරී ශබ්දයෙන් විනිවිද යාමට. ඉතින් මේ සංඛ්‍යාත්මකව කිව්වොත් කිලෝහර්ට්ස් 8කට ආසන්න සංඛ්‍යාත පරාසයක තමයි එයාගේ සාමාන්‍ය ගීතය. ඒ ගේම ගීතයම තමයි නාදයක් විසින් පාවිච්චි කරන්නෙත් බොහෝ විට. තියුණු විනිවිද යන හඬක් තියෙනවා ඕනම ഘോഷාකාරී දියැලක් නැත්නම් ඇලදොලක් ළඟ මේ හඬ
පහසුවෙන් ඇසෙන්න්නට. දැන් ඒක ලංකාව විතරක් නෙමේ මේ විස්ලිං ත්‍රශ්ලා අපි අරංගයක් ලංකාවයට හැඳුනුවට විස්ලිං ත්‍රශ්ලා ජීවත් වෙනවා ආසියනු කලාපේ. ඒ එවැනි ගෝෂාකාරී ජල ප්‍රවාහ තියෙන හැම තැනකම ජීවත් වෙන විස්ලිං ත්‍රශ් වර්ගවලට එවැනි තිවුණු හඬක් තියෙනවා. ඒව සංකමම කියපු සංඛ්‍යාත පරාසලට ආසන්න තිවුණු හඬක් පවතිනවා අර ගෝෂාකාරී තත්වෙන් යන්නට. ඒක ඉතින් ඒක බොහෝ අය අවුරුදු මිලියන ගණනක් තිස්ස වෙනස් වුණු දෙයක්. ඒ තියෙන පරිසර පද්ධතියට අනුරූපව වෙච්ච දෙයක්. අපි දැන් මේ අහලා බලමු මේ අපේ අරංගයාගේ හඬ කොයි විදිහටද ഘോഷාකාරී වතුර ගලා යාමක් අසලදී විනිවිද ඇසෙන්නේ කියලා. දීපල් මහත්මයාගේ මේ පැහැදිලි කිරීමෙන් අපිට තේරුම් ගන්න පුළුවන් කාරණාවක් තමයි මේ කුරුල්ලන්ට අනුවර්තනය වීමේ හැකියාවක් තියෙනවා. නමුත් ඒක අපි මේ පරිසර පද්ධතිය විනාශ කරන වේගෙන් ඔවුන්ට අනුවර්තනය වීමේ හැකියාවක් තියෙයි කියලා විශ්වාස කරන්න අමාරුයි. ඉන්න සත්වයන් අතරින් කිහිප දෙනෙක්ට අනුවර්තනය වෙන්න පුළුවන් වෙයි. ඉතාමත් වේගෙන්. නමුත් බොහෝ දෙනෙක් අපි මේ කරන විනාශයේ වේගෙන් අනුවර්තනය නොවේවි කියන අදහස තමයි එතනින් පැහැදිලි වෙන්නේ. ඒ නිසා මේ පරිසරය ආරක්ෂා කිරීම අපි සියලු දෙනාගේ වගකීමක්. මොකද මේ කුරුල්ලන් වෙනුවෙන් විතරක් නෙමෙයි, කුරුල්ලන් අහිමි වෙනවා කියන්නේ මේ පරිසර පද්ධතියේ ජීවත් වෙන්න සුදුසු පරිසර පද්ධතියක් නොවන තැනට එනවා. මොකද කුරුල්ලන් එක්තරා ආකාරයකින් අපේ මේ පරිසර පද්ධතියේ පරිසර ජාලය තුළ කාර්යභාරයක් කරනවා. ඒතකොට ඒ කාර්යභාරය සම්පූර්ණයෙන්ම නැති වෙනවා කියන්නේ ඒ නැති වෙන්න හේතුවක් තියෙනවා. ඒ අදාළ පරිසර පද්ධතියේ නිරෝගී භාවය විනාශ වීම සහ ඒ ඇතුළු කොටසක්. ඒ වගේම තමයි මේ කුරුල්ලන්ගේ සිදුවන කාර්යභාරය අහිමි වීම නිසා පරිසර පද්ධතියේ සමතුලිතතාවය නැතිවීම නිසා පරිසර පද්ධතිය කඩාවැටීමක් සිදු වෙන්න පුළුවන්. ඒ කඩාවැටීම මිනිසාට දරා ගන්න පුළුවන්ද බැරිද කියන එක ඇත්තටම අපි හැමෝම හිතන්න ඕන දෙයක්. ඉතින් අපි සෝදානම් කෙටි විරාමයකට යමු වන්න. විරාමයෙන් අනතුරු අපි නැවතත් හමු වෙනවා මේ Green Space. Green Space හරිත පරිසරයක් උදෙසා රේඩියෝ අවකාශය. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් Green Space හරිත පරිසරයක් උදෙසා රේඩියෝ අවකාශය. කුරුල්ලන් ගැන කතා කරන්න අරන් අද වෙද්දි සති 6ක්. සති 6ක් අපි දීපාල් වරකාගොඩ මහත්මයාත් එක්ක කුරුල්ලන් ගැන කතා කරනවා. හැබැයි සති 6 අවසන් වෙන විටත් දීපාල් මහත්මයා අපිට මේ සාකච්ඡාව ඉවර කරන්න පුළුවන් තැනකට අවිල්ලා නැහැ. තව බොහෝ දේවල් තියෙනවා අපිට කතා කරනවා නම්. තව බොහෝ දේවල් මේ හඬපටයන් කුරුල්ලන්ගේ නාදයන් ගීතයන් තව බොහෝ ප්‍රමාණයක් තියෙනවා අපිට ඉදිරිපත් කරන්න බැරි වුණා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා තවත් ඉදිරියේදී මේ ගැන තවත් වතාවක් ඔබතුමාට ආරාධනා කරලා මේ සාකච්ඡාව මෙතන ඉදිරියට ගෙනියන්න. ඉතින් මේ දැනට අපි වෙන් කළ දින ගණනාව මේ ආකාරයෙන් අවසන් වෙමින් යන්නේ. ඉතින් අද දවසේ අපි මේ සූදානම් වෙන්නේ අවසාන මේ සාකච්ඡා මාලාවේ අවසාන කතාබහට යොමුවන්න. මේ යොමුවන්න කලින් කෙටි අදහස් දෙකක් තියෙනවා ඔබතුමාත් ඉන්න වෙලාවේ කියන්න ඕනේ කියලා මට හිතුණා. මේ අපිව මතක් කරනවානේ මේ වැඩසටහන ගැන අදහස් තියෙනවනම් යෝජනා චෝදනා තියෙනවනම් අපිට ඉදිරිපත් කරන්න කියලා. ඉතින් එහෙම ලැබෙන අදහස් අතරින් මේ කියන්නම ඕන කියලා හිතුණ අදහස් දෙකක් මම තෝරගත්ත මේ වැඩසටහන අවසන් වෙන්න කලින් මතක් කරන්න ඔබතුමත් ඉන්න වෙලාවේ. තුෂාන්ති සිරිවර්ධන අපේ මේ Facebook අපේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා තියෙනවා. මෙන්න මෙහෙම. ඊටාම වටිනා ප්‍රෝග්‍රෑම් එකක්. මෙහෙවන මහතාටත් දැනුම්වත් කරන විද්වත් මහතාටත් ස්තුතියි. City FM එකේ වටිනාම අධ්‍යාපනික වැඩසටහන මේ හරිත අවකාශය නැත්නම් Green Space කියලා මතක් කරලා තියෙනවා. ඒ විශේෂයෙන්ම මේ අපි මෙවර මේ කරපු කුරුල්ලන් සම්බන්ධව කරපු වැඩසටහනත් එක්ක තමයි මේ අදහස ඇවිත් තියෙනවා. ඉතින් එහි වැඩි ගෞරවය මම කැමතියි දීපල් මහත්මයාට පිරිනමන්න. ඒ වගේම තමයි තවත් එකක් අපි මේ දීපල් මහත්මයා එකපාරක් කතා කළානේ එක දවසක කුරුල්ලන් ගෙන්දින ප්‍රයෝජනවලදී මේ කුරුල්ලන් වැඩි ප්‍රමාණයක් ඉන්නවනම් ඒ පරිසර පද්ධතියේ තියෙන නිරෝගීභාවය සහ ඒ වැදගත්කම ගැන. ඉතින් ඒ දවසේ ලැබුණ අදහසක් තමයි සඳු වෙත්තසිංහ කියලා අපේ හිතවතියක් ඉදිරිපත් කරලා තියෙන අදහසක් මේ. එහෙම බලනවා නම් අපේ ගෙදර පරිසරයත් හොඳ තත්වයක තියෙනව නේද කියලා අහලා තියෙනවා. ඒ ඇයි කියලා බැලුවොත් අපේ ගෙදරට කුරුළු වර්ග 300ක් පමණ එනවා. කුරුළු වර්ග 300ක් පමණ ඉන්නවා. මං හිතන්නේ ලොකු ගහණයක් ජීවත් වෙන තැනක්. අපි බලමු. සංචාරක කුරුල්ලොත් ඇතුළුව. සංචාරක කුරුල්ලොත් ඇතුළුව කුරුළු වර්ග 300ක් පමණ ඉන්නවා කියන එක. ඉතින් ලොකු ප්‍රමාණයක්. දිවා සහ රාත්‍රී, ඒ කියන්නේ දහවල් කාලේ සහ රාත්‍රී කාලේ. ඉතින් කියලා තියෙනවා අද වැඩසටහන ඉතාම වටින වැඩසටහනක්, වැදගත්. බොහොම ස්තුතියි
ලබැඳි ගුවන් විදුලි නාලිකාවට. ඉතින් බොහොමත්ම ස්තුතියි මේ වගේ අදහස් අපිත් එක්ක බෙදා ගන්නවට. එයින් තමයි මේ වැඩසටහන් තවත් දිරිමත් වෙන්නේ. නේද මේ අපේ සම්බන්ධ වෙන සම්පත්දායකයන් ඔවුන් කරන ක්‍රියාවන් තවත් උනන්දුවෙන් ආසාවෙන් කරන්න තවත් පෙළඹෙනවා මේ වගේ අදහස් නිසා. ඉතින් ඔබට ආරාධනා කරනවා මෙවන් අදහස් තියෙනවා නම් තවත් ඉදිරිපත් කරන්න කියලා. ඒ වගේම ඉතින් වසර 100ක ඉතිහාසයක් තියෙනවා ගුවන්විදුලි සංස්ථාවට. දෙසැම්බර් 16 වෙනිදා අපි ඒ වසර 100ක සංවත්සරය සැමරුවා. ඉතින් ඒ වසර 100ක ආඩම්බරයත් එක්ක තමයි අපි මේ පරිසරය වෙනුවෙන් මේ වැඩසටහන මේ අවකාශය වෙන් කරලා තියෙන්නේ. ඉතින් දීපල් මහත්මයා මේ අදහස් එක්ක මට අමතක වෙලා තිබුණ එක කොටසක් නැවත මතක් කරන්න ඕනේ කියලා හිතුණා අද දවසේ මේ සාකච්ඡාව අවසන් කරන්න කලින්. ඒ තමයි මේ එක දවසක ඔබතුමා පොරොන්දුවක් ලබා දුන්නා මීළඟ දවසක අපි කුරුළු නාදයන්ගේ මේ කුරුළු ගීතයන්ගේ සංධනියක් ඉදිරිපත් කරනවා කියලා. ඉතින් මං හිතන්නේ මේ සංධනිය ඉදිරිපත් කරන්න මේ තමයි හොඳම අවස්ථාව. ඔව් මම හිතන්නේ අපි මුල්ම වැඩසටහනකදී මේක මේ කරුණ සම්බන්ධව යම් කිසි සාකච්ඡාවක් බඳුන් වෙන වෙලාවේදී මම කිව්වා ඉදිරිපත් කරන්නම් කියලා. මේකට පිවිසෙන්නට ඉස්සෙල්ලා මං පොඩ්ඩක් කැමතියි අර දෙවෙනියට වැඩසටහන ගැන අදහස් ලබා දුන්නු ඒ මහත්මියද මෙනවිය හෝ සඳුගේ ඒ අදහස ගැන මම කාරණාවක් ඉදිරිපත් කරන්න හරි සතුටුයි. මේ එකක් මට සතුට තියෙනවා දැනෙනවා මේ වැඩසටහන අහලා මේක උනන්දුවක් ඇතුළත තමුන්ගේ ගෙවත්තේ තමුන්ගේ අවට ඉන්න කුරුල්ල පිළිබඳව ඒ දිහා බලන්නට ඒ පිළිබඳ උනන්දුවක් දක්වන්නට හැකියාව ලැබීම ගැන අර කියපු ගාන ගැන වර්ග 300ක් වල මම හිතනවා සඳු කියන්න ඇත්තේ ඒ එන සංඛ්‍යාත්මකව ගාන. මොකද සාමාන්‍යයෙන් අපි දන්නවා ගෙවත්තක වර්ග 300ක් ඉන්න අපහසුයි. නමුත් ඒ ඉන්න හැම මේ තනි කුරුල්ලන්ගේ සංඛ්‍යාත්මක ආගයක් වෙන්නේ නැති ඒක අපි ඇත්තටම 300ක් ඉන්නවා කියලා කියන එකම ලොකු දෙයක්. ඒ ආසන්න හිටියත් හොඳ පරිසර සමහරට වසර පුරා වෙන්න ඇති. සමහර වසර පුරා වෙන්න ඇති හොඳ සාරවත් පරිසර පද්ධතියක් පවතින්න ඕන. ඉතින් මෙතනින්ම පොඩ්ඩක් මම හිතන්නේ අපිට මේ අසන්නන්ට පොඩි දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන්. අර අපි මේ පරිසරය කුරුල්ලන් සහ අනිත් සත්ව ප්‍රජාව ආරක්ෂා කිරීම තමන්ගේ ගෙවත්තෙන්ම ආරම්භ කරන්නට පුළුවන්. තමන්ගේ ගෙවත්තේ යම්කිසි ඉඩකඩක් තියෙනවා නම් ඒ ගෙවත්තේ කුරුල්ලන් සහ අනිත් සතුන් සඳහා සුදුසු පරිසරයක් ක්‍රමයෙන් ගොඩනගන්නට හැකියාව තියෙනවා නම් ඒක විශාල දෙයක්. මොකද අවට ඉන්න ඒ පරිසරය ජීවත් වෙන කුරුල්ලන්ට නවාතැන ජීවත් වෙන්න කූඩු සාදන්න ආහාර සපයා ගන්න පහසු ස්ථානයක් බවට පත් වෙනවා. දැන් මම ඊළඟට කතා කරන අපි සංධනික කතා කරනොත් පොඩි උදාහරණයක් එක්කෙන් ගන්න කැමතියි. අපි ඒක සමන් දීලා ඒ විස්තර කතා කරලා කියමු. මොකද මේ ගෙවතු පරිසරයක වුණත් යම්කිසි වෙනස් වීමක් ඍජුවම ඒ අවට ඉන්න සතුන්ට අපිට ප්‍රධාන වශයෙන් පේන්නේ අපේ කුරුල්ලන්නේ අපි ඔයිට කලින් කතා කළා වගේ ඇස ගැටෙන්නේ ඇහෙන්නේ. ඒ අයට එල්ල වෙනවා ඒ ස්ථානයෙන් යන්නට. කියන්නේ පරිසර පද්ධතිය සුදුසු නැත්නම්. ඒ නිසා මේ අවශ්‍ය පළතුරු බුදින කුරුල්ලන්ට අවශ්‍ය පළතුරු ඒකට මල් වවලයි කෘමීන් එන එක කෘමී බුදින කුරුල්ලන්ට අවකාශය ලැබෙනවා. ඊළඟට ඔබතුමා මේ සුදුසු පරිසරයක් කියන එකෙන් අදහස් කරන්නේ අපි දැන් ඔය මේ කෑම ලෑල්ලකට කෑම දාන එක නෙමෙයි නේද? නෑ ඒක නෙමෙයි මම කතා කරන්නේ. මොකද මේ දැන් ඔය කෑම දීලා පුරුදු කරගන්න එක ඇත්තටම එක අතකින් මම කුරුල්ලන් ගැන මම ඇත්තටම දන්නේ නැහැ. නමුත් අලියා ඇතා වෙන්න පුළුවන් නැත්නම් වඳුරන් වෙන්න පුළුවන්. කෑම දීලා පුරුදු කරගන්න එක ඇත්තටම මේ ඒ සතාට කරන අසාධාරණයක්නේ. ඒ සතා ඊට පස්සේ හුරු වෙනවා මේ පහසුවෙන් කෑම ගන්න. ඊට පස්සේ හොයාගන්නේ නැතුව කෑම හොයාගෙන ගමට එනවා, ගෙදරට එනවා. ඉතින් ඒක නෙමෙයි නේද මෙතනින් අපි මේ අදහස් කරන්නේ. නෑ මම මෙතන කිව්වේ අපි වවන ගස් කොළන් ගැන පරිසර පද්ධති නිර්මාණය කිරීම. දැන් ඔය කියපු කාරණාව ඇත්ත වශයෙන්ම අපිට අපි ආවට ඉන්න ගොඩක් කුරුල්ලෝ ගෙවතු වල පළතුරු බුදීමට හරි කැමතියි. දැන් අපේ පළතුරු හැදෙන වාර තියෙනවානේ. ඒ පළතුරු නැති වෙලාවට පළතුරු හොඳ පළතුරු සැපයීමෙන් ලොකු උදව්වක් වෙනවා. නමුත් කිසිම වෙලාවක අපි වෙනත් ආහාර දාන්න නරකයි. ඒ කියන්නේ පිසු ආහාර වගේ දේවල් ඒවා මොකුත් නැහැ. අවශ්‍ය නැහැ. පළතුරු වර්ග ඒ කියන්නේ පිසු ආහාර තියන්න එපා කියන එකද ඔබ හදන්නේ? ඔව් මම කියන්නේ පිසු ආහාර තියන්න එපා. මේ ලෑල්ලක් තියලා බත් එහෙම තමයි දෙන්නේ. ඒක හොඳ නැද්ද? ඒක එච්චර සුදුසු දෙයක් නොවේ. අපි දැන් බත් දෙනවා නම් සම්පූර්ණ යම් සුළු ප්‍රමාණයක් පිෂ්ඨය වැඩි පිෂ්ඨයක්නේ.
එතකොට අපි දන්නවා ඒක සීනි බවට පත් වෙනවා. අපි දන්නේ කුරුල්ලන් තුල ඒක කොයි ආකාරයට ශරීර ක්‍රියාත්මක වෙනවද කියලා. ඒ නිසා සම්පූර්ණයෙන්ම කිසිම කියන්නේ වෙන දෙයක් මිශ්‍ර නොවුණු තා සුළු ප්‍රමාණයක් ඉදුණු බත් දෙන්න අවකාශය පුළුවන්. නමුත් ඒක නැත්තම් ගොඩක්ම හොඳයි. නමුත් පළතුරු කිසි ප්‍රශ්නයක් නැහැ. පළතුරු කෑමෙන් එයාට යහපතක් වෙන්නේ. මොකද මම අත්දැකීමෙම දන්නවා ඒ ප්‍රදේශයේ තියෙන පළතුරු අඩු වැඩි වෙන කාලයට පළතුරේ ලොකු පළතුරක් නෙමෙයි. අපි දන්නවා මේ කුරුළු වර්ග කුඩා ගෙඩි ගන්න. ඒතර ඒ කාලෙකදී ඒ ගෙඩි නැහැ. ඒතර අපි පළතුරු දීමෙන් ඒ අයට ලොකු පහසුවක් ඇති වෙනවා. ඒ වගේම අපි කොච්චර පළතුරු දුන්නත් ඒ අවට පරිසරයේ පළතුරු එන කාලෙට කුඩා ගෙඩි එන කාලයට අර දෙන ආහාර පළතුරු කන්න එන ප්‍රමාණය අඩු වෙනවා. කුරුළු වර්ග. මොකද අපි හැමදාම දෙන්න පුළුවන් එකම විදිහේ පළතුරු ප්‍රමාණයක්නේ. ඒගොල්ලෝ විවිධ පළතුරු වලට යනවා. ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ ඇත්තටම ඔබ ලෑල්ලක් තියලා කෑම එකක් දෙනවට වඩා මේ පරිසර පද්ධතිය නැවත ප්‍රතිනිර්මාණය කරන්න කුරුල්ලන්ට සහ සතුන්ට ගැළපෙන විදිහට. ඒක තමයි වැදගත්ම කාරණේ. ඊට අමතරව අර දේ කළාට කමක් නැහැ. හරියටම හරි. ඒක තමයි මම අදහස් කළේ. ඉතින් ඒ නිසා ගෙවත්තේ කුඩා ගෙඩි හැදෙන ගස් තියෙන අපේ කියන්නේ ලංකාවේම ස්වභාවිකව තියෙන ගස් වර්ග තියෙනවා. ළඟට නිතරම කෘමීන් ඇදෙන මල් වර්ග තියෙනවා ස්වභාවික. ඊළඟට ප්‍රධාන වශයෙන් ඒගොල්ලන්ට කූඩු සාදා ගන්න හැකි නැත්නම් යම්කිසි තරමක් එක පැත්තක ඝනව වැඩුණු යම්කිසි ශාක ප්‍රමාණයක්. ඒතර ටිකක් කුලෑටි කුරුල්ලන්ට විශේෂයෙන්ම සංක්‍රමණ වෙන කාලයේදී ඇවිල්ලා හුඟක් වෙලාවට මහන්සිලා ගිහිල්ලා එන්නේ. ඇවිල්ලා ඉන්න පුළුවන් වගේ ස්ථාන. ඉතින් මේ වගේ මේක එක දවසකට කරන්න බෑ. අවුරුදු ගානක් කාලයක් ක්‍රමයෙන් කරන්න ඕනේ. ඒ වගේ ගෙවත්තක් නිර්මාණය කරන්න පුළුවන් නම් සැලකිය යුතු කුරුළු ප්‍රමාණයකට අවස්ථාව ලැබෙනවා ඒ පරිසරය තුළ ජීවිතය තමුන්ගේ කාර්යයන් දෛනික කාර්යයන් කරගෙන යන්නට. සංවනියට මම දැන් මුලින්ම වාදනය කරන්න හදන්නේ මේ මගේ ගෙවත්තේ මීට අවුරුදු ගානකට පෙරදී මම පටිගත කරපු උදේවරුවේ කුරුළු හඬ කොටසක්. මේක සමූහයක් මේ ස්වභාවික පටිගත කරපු හඬ කොටසක්. දැන් මේක අහගෙන ඉන්නකොට මේ සංද්වනිය තුල මම තප්පර 46 සංද්වනිය තියෙන අරගෙන තියෙන කොටස කියන්නේ දිග පටිගත කිරීමේදී ඉදිරිපත් කළ ලෙස මේ 46 තත්පර 46 තුල කුරුළු වර්ග 10ක් හඬ නගනවා. සමහර කුරුළු වර්ග 3ක් විතර ටිකක් දුරින් පසුබිමෙන් ඉන්නේ. අනිත් අය ඉදිරියෙන් හඬ නගනවා විවිධ අවස්ථාවල. හැබැයි හොඳට අහන් හිටියොත් ඇහෙවි ඒ අය වෙන වෙන හඬ පරාසල තමයි තියෙන නිසා හරියට අර අපි සංගීතයක වාද්‍ය භාණ්ඩ වාදනය කරනවා වගේ ඒ ඔක්කොම ඇහෙනවනේ. ඒ වගේ මේගොල්ලෝ ස්වභාවයෙන්ම ඒගොල්ලන්ට අයිති ශ්‍රවණ හඬ පරාසයක් තෝරගෙන තියෙනවා. ඒ පරාසය තුළ තමයි ඒ අයගේ නාද කිරීම හඬ නැගීම සිදු කරන්නේ. අපි අසන්නට ආරාධනා කරනවා පුළුවන් නම් වර්ග 10 මොකද සමහරලාට එකම කුරුල්ලගේ හඬ විවිධ හඬ තියෙනවා. ඉතින් කොච්චර ප්‍රමාණයක් මේ සංද්වනිය තුළ හඳුනා ගන්න පුළුවන්ද කුරුළු වර්ග කියලා. ඔන්න අභියෝගයකුත් තියෙනවා ඔබට. අපි බලමු ඔබට හඳුනා ගන්න පුළුවන් වෙයිද කියලා. මම හිතනවා මේ අපේ අසන්නන් මේ සංද්වනියට අහුම්කම් දෙන්න ඇති උත්සාහ දරන්නට ඇති කියලා හඳුනා ගන්න. ඇත්තට මේකේ තියෙනවා කුරුළු වර්ග 10 මේ විදිහට කොණ්ඩ කුරුල්ලගේ හඬ ගීත තියෙනවා. බට්ටිච්චගේ ගීත තියෙනවා. ළඟට කහ කුරුල්ලගේ මහා නීල ගෝයා ඔය ගැඹුරු හඬක් ආවේ. මහා නීල ගෝයා ග්‍රීන් ඉම්පීල් පිජන් කියන මෑත කාලයේදී කොළඹට පැතිරීම දක්වපු කුරුල්ලෙක්. විශාල පරවී වර්ගයක්. මේ වනාන්තරයේ ඉන්න. ඊළඟට මල් කුරුල්ලා ඉන්දියන් වයිට් අයි. ඊළඟට අපි දන්න පලාකොට්ටු බ්‍රවුන් හෙඩඩ් බාබට්. මල් සූටික්කා පර්පල් රම් සන්බර්ඩ් මේ මල් වල පැණි බොන්න දෙන සූටික්කන්.
වයිට් බෙලි ඩ්‍රොන්ග නැත්තන් කවුඩ අපි මේ ගැන කතත් කලා ඔයිට කලින් ටස්ටහන්ට මේ සමහර කුරළු වර්ග ඊළඟට මාලගිරවා සහ පසුබිමැත්තින එක නාදයක් මේ පොල් කිච්චගේ ගීත තියෙන තින් දැන් මේක හොඳින් සමන්නොත් විශේෂම මේකට මේ ටිකක් කුරළු හඬ පිළිබඳ යම්කිසි දැනීමකුත් අවශ්‍යයි වෙනවෙනම තෝරන්න නමුත් වෙනම හරි හඬ ඇහෙනවනම් ගැන අපිට ඇහෙනවා හැම කිරුල්ල වෙනම හඬ මේක ඒ අය පරිනාමයේදීම ඒ ජීවත්වන පරිසරය තවත් කුරළු ඉන්නවනේ තව සතුත් වර්ගක් තොට ඒ අය තමුන්ට තමන්ගේ ඒ අදහස් සංවේදනය කරන්න අවශ්‍ය හඬ පරාසය තෝරගන ඒ හඬ පරාසය තුර තමයි මේක නිකුත් කරන්න එතකොට තමයි විනිවිධ ඇහෙන්නේ යම් කිසි විදිහකින් අපි දකිනයි පරිසරවල එකම හඬ පරාසය භාවිත කරන කුරළු වර්ග දෙකක් ඉන්නවනං ඒ අයගේ පැහැදිලිව ස්වර රටා වෙනස් ඒ ස්වර රටා වෙනස්වීමෙන්ම මේ හඬවල් එක පරාසය පැවතුනත් වෙන් කල්ල හඳුන ගන්න පුළු දැන් මෙතෙන්දි මම කියන්න ගිය අර අපේ ගෙවත්ත ආශ්‍රිතව වෙනත් වත්තක අසල වත්තක විශාල කොහොඹ ගහක් පිහිටිය ගාක් විශාල මේ කොහොඹ ගහ වේදිකාවක් විදිහට බොහෝ කුරුල්ලන් පාවිච්චි කළා ගීත ගයන්න දැන් ඔය මහානීල ගෝයා කැඹුරු හඬ ඇහුන ඒ කොහොඹ ගහේ ඉඳගෙන තමයි ඒගොල්ලෝ හැමදාම උදේට ඇවිල්ලා ඒකින් ඉඳලා හඬ නගන ඔය කොහොඹ ගහ ඉවත් කළා දැන් ඔය විදිහට සංද්වෙනිය ලැබෙන්නේ නැහැ ඒ කියපු ස්ථානේ ඒ කියන්නේ මම මේ පටිගත කිරීම කරපු ස්ථානේ මේ විදිය සංද්වෙනියක් දැන් එන්නේ මොකද අර එක ගහක් ඉවත් කිරීමෙන් කහ කුරුල්ලෝ වගේ අය ඔය මහානිල ගොයින් සා තවත් කුරුල්ලෝ එකට වහන එතනට එන්නේ නැතුව ගියා. දැන් ඒ අය වෙනම තැනකට යන්නේ ඒ ගහ ටිකක් දුරින් තියෙන්නේ. නමුත් ඒ ස්ථානයේ ඒ කියන්නේ සැලකිය යුතු ස්ථානයක් අර සංද්වනිය වෙනස් වුණා. ඒ කියන්නේ පරිසර පද්ධතිය ඇදිච්ච සුළු වෙනසකින් තනි ගහ ඉවත් වුණේ. ඒකෙන් වෙන ලොකු වෙනසක් අපිට ඒ හඬ ඇහෙන එක වෙනස් වුණා. ඉතින් ඒක ඒ වගේ මේ සංද්වනියකට සමන් දීමෙන් වනාන්තරයක අපිට යම් යම් අදහස් අරගන්නට පුළුවන් ඒ ඉන්න කුරුල්ලෝ ඒ අවස්ථාවේ දකින්න කුරුළු වර්ග අනුව සහ ඒගොල්ලන් හඬ අනුව. මේ අපි ඊළඟට එක සංද්වනියක් අහමු මේක මම වැසි වනාන්තරයකදී පටිගත කරපු සංද්වනියක් ඇත මිනිත් තප්පර 46 තියෙන්නේ. ඒකෙත් කුරුළු වර්ග 9ක් මේ සංද්වනියේ ඇතුළ ගායනා කරනවා. මේ වැසිවනාන්තරයක් ඔබට මුලින්ම ඇහෙන්න ඇති මේ බොහොම කියන්නේ කෘමි සතුන්ගේ බහුල නාද තියෙනවා මේකේ. මොකද ඒ වගේ පරිසර පද්ධතියක කෘමි සතුන් ගොඩක් බහුලව ඉන්නවා. ඒ කෘමි සතුන් කියන්නේ ඉතරම හඬ නගන සතුන් විශේෂ. දැන් මේ සංවනියේ මූකලන් කොට්ටෝර අපේ ආවේනික yellow fronted barbet ඊළඟට ආවේනික කොණ්ඩ කවුඩා ශ්‍රී ලංකා ඩ්‍රොංගෝ නැත්නම් ශ්‍රී ලංකා ක්‍රෙස්ටඩ් ඩ්‍රොංගෝ ඊළඟට ආවේනික නිල් පිලලිච්චා කුඩා කුරුල්ලෙක් අපි සිංහලෙන් පිළිලිච්චන් කියන්නේ ඉංග්‍රීසියෙන් legs flower pecker. එය කුඩා පළතුරු සහ මල්වල කොටස් පැණි අරගන්නවා. ඊළඟට නිල් මැසි මාරා මොනාක් black nape monarch ඊළඟට ලංකාවට සංක්‍රමණය වන හම්බු කුරුල්ලෙක් green warbler කොළ හම්බු කුරුල්ලා කියන කුරුල්ලා ඊළඟට කහ පණු කුරුල්ලා common ayora ඒ අතරේ ටිකක් දුරින් දෙක තරමක දුරින් ආවේ බට ඇටි කුකුල. අපි කතා කළා බට ඇටි කුකුල ගැන මේ පහුගිය වැඩසටහනකදී ලංකාවේ ආවේනික වැසි වනාන්තරවල ඉන්න බට ඇටි කුකුලා. ඊළඟට දැන් වනාන්තරයේ එළියෙන් තුල නැති වුණත් වැසි වනාන්තරයක අද්දර ඉන්නවා අපේ ගෙවල් වල ඉන්න වතු වල ඉන්න කවුඩා. ඒ කවුඩාගේ හඬ white bellied drongo යාට කියන්නේ. ඊළඟට තවත් ආවේනික දෙමලිච්ච වර්ගයක් ඉන්නවා ශ්‍රී ලංකා සිමිට බැබ්ල කියලා. දෑකැදි දෙමලිච්ච කියලා සිංහලෙන් කියන්නේ. එයාගේ හොට දෑකැත්තක් වගේ නැමිලා තියෙන්නේ. එයා නම් පසුබිමින් ආවේ. එතකොට මේ කියපු කුරුළු වර්ග 9 මේ තප්පර 46 ඇතුළත හඬ නගනවා නාද කරනවා. ඉතින් දැන් අපි වලාන්තය තුලට පිවිසෙන්නේ නැතුව එළියේ ඉඳගෙන උදේ අහගෙන හිටියොත් අපිට කොපමණ කුරුළු ප්‍රමාණයක්
එන්න හැම කුරුල්ලම කෑ ගහන්නෙත් නෑ. නමුත් දීර්ඝ කාලයක් හිටියොත් බොහෝ විට 80% වගේ කුරුළු වර්ග අපිට හඬින්ම හොයාගන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. හොඳයි මේ තමයි මේ කොරුළු සංදනි පක්ෂීන්ගේ සංදනි අවස්ථා දෙකක් තමයි දීපල් වරකාගොඩ මහත්මයා මේ ඉදිරිපත් කළේ. ඉතින් මේ එතුමා ලබා දුන් පොරොන්දුව ඉෂ්ට කරන ගමන් අපි අද දවසේ සූදානම් මේ වැඩසටහන් මාලාවට සමාප්තිය සටහන් කරන්න. ඒ වගේම මේ වැඩසටහනට ඔබ ඊ타මාත්ම කැමති වුණා කියන එක අපි දන්නවා. ඉතින් ඔබට අවස්ථාව තියෙනවා අපේ YouTube නාලිකාව ඔස්සේ මේ වැඩසටහන් වලට නැවත වතාවක් සවන් දෙන්න. මේ සමහර හඬවල් හඳුනාගන්න මේ රේඩියෝ තුලදී බැරි වුණා නම් YouTube නාලිකාවේ අපේ මේ වැඩසටහන් සොයාගත්තොත් ඔබට ඒ හඬවලට නැවත වතාවක් සවන් දෙන්න, ඒවා හඳුනාගන්න, ඔබේ අධ්‍යයන කටයුතු වලට භාවිතා කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒත් සමගින් අපි සූදානම් මේ වැඩසටහන මේ ආකාරයෙන් නිමා කරන්න. ඔබතුමා අද දවසෙත් තෝරාගන්න ගීතයෙන්. අද දවසෙත් මම මේ තෝරාගන්න හිතුවේ මේ අවසන් වැඩසටහනේ මිහිරි ගීතයක්. ප්‍රදීපා ධර්මදාස මහත්මිය අපේ ප්‍රවීණ ගායිකාවක් සමග අපි අතරින් වියවුණු විශිෂ්ට ගායකයෙක් ලක්ෂ්මන් විජේසේකර මහත්මයාත් එක්ක ගායනා කරන සුපෙම් හැඟුම් ගීතය. හොඳයි මේ ගීතයෙන් අපි අද දවසේ වැඩසටහන අවසන් කරන්නයි මේ සූදානම් වෙන්නේ. මේ ගීතේ පද රචනය කපිල කුමාර කාලිංග, සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ, ඒ වගේම ගායනය ප්‍රදීපා ධර්මදාස සමග ලක්ෂ්මන් විජේසේකර. ඉතින් මේ ගීතයත් එක්ක අපි මේ සාකච්ඡාව අවසන් කරනවා. අපිත් එක්ක සති 6ක් එක දිගට මේ වැඩසටහනත් එක්ක එකතු වුණා දීපල් වරකාගොඩ මහත්මයා. ඔහු මේ වැඩසටහන් මාලාව වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා. මේ වැඩසටහනට අදාළව ඔහු ගාව තිබෙන හඬපටයන් වලින් මේකට වඩාත් ගැළපෙන හඬපට තෝරගෙන ඒවා සංස්කරණය කරලා මේ වැඩසටහනට ගැළපෙන ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කරලා තමයි අපිත් එක්ක එකතු වුනේ. ඉතින් ඒකට වෙනමම කාලයක් ඔහු වෙන් කළා. මොකද ඔහුගේ කාර්යබහුල රාමුව තුල මේ සඳහාත් වෙලාවක් වෙන් කරලා ඊට පස්සේ දවස් ගණනාවක් අපිත් එක්ක City FM මැදිරියට ඇවිත් මේ ගැන කතා කරලා ඉතින් ලොකු කාලයක් කැපකිරීමක් කළා මේ වැඩසටහන වෙනුවෙන්. ඒ නිසාම තමයි මේ වැඩසටහන මේ තරම් සාර්ථක වුණේ දීපල් මහත්මයා. ඉතින් ඔබතුමාට ඊ타ත්ම ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක එකතු වුණාට වගේම මේ කැපකිරීම කළාට අපිව අහගෙන ඉන්න බොහෝ දෙනෙක් දැනුවත් කරන්න. මම හිතනවා ඉතින් මේ වැඩසටහනෙන් පසුව බොහෝ දෙනෙක් කුරුල්ලන් පිළිබඳ වෙනත් මානයකින් වෙනත් ඇහැකින් බලාවි කියලා, වෙනදට වඩා සංවේදී වේවි කියලා මේ කුරුල්ලන් ආරක්ෂා කරගන්න ඕන්ට කරන්න පුළුවන් දේවල් ඔවුන්ගේ සීමාව තුළ ඔවුන් කරයි. අපිට පුළුවන් සීමාව තුළ අපි කරමු. ඉතින් ඒ තමයි අපිට කරන්න තියෙන යෝජනාව. දීපල් මහත්මයාට අපි සුබ පැතුම් එකතු කරනවා. මේ කරන කාර්යයන් තවත් ඉදිරියට තවත් සාර්ථකව කරගෙන යන්න තවත් දවසක අපි හමු වෙමු. එහෙනම් ඔබතුමාට අදට සමු දෙන්නයි මේ සූදානම් වෙන්නේ. අයිබෝවන්. මම අවසන් කරන්න කැමති මගේ ස්තුතිය යොෂාන් ඔබටත්, ඒ වගේම City FM නාලිකාවටත්, Green Space වැඩසටහනටත් මට ආරාධනා කිරීම වෙනුවෙන් මගේ දැනුම යම්කිසි ප්‍රමාණයක් බෙදා දෙන්නට අවස්ථාව ලබා දුන්න. බොහොමත්ම ස්තුතියි. හොඳයි. වෙනද වගේම අදත් වැඩසටහන අධීක්ෂණය City FM නාලිකාවේ නාලිකා ප්‍රධානී ලලිත් වික්‍රමරත්න මහත්මයාගෙන්, නිෂ්පාදන සහාය කලන දිසානායකගෙන්, ඒ වගේම වැඩසටහන අදත් ඉදිරිපත් කළ මම යොෂාන් ගමගේ. ඔබට සුබ දවසක්. අපි නැවතත් හමු වෙනවා තවත් මෙවන් සුවිශේෂී කාරණයක් ගැන, පරිසරය ගැන කතා කරන්න. Green Space හරිත පරිසරයක් උදෙසා රේඩියෝ අවකාශය.